Welcome to my YouTube channel. කිරිලියෝ නාට්‍යයේ ෆන් ෂෙන්මෙන්ගේ චරිතය නිරූපණය කරන ජියැන් ෂින් ගැන නොදන්න තොරතුරු මේ වීඩියෝ එකෙන් අපි අද බලමු. ජියැන් ෂින්ගේ ඉංග්ලිෂ් නේම් එක වෙන්නේ රුලු ජියැන්. ගායිකාවක්, නිලියක්, නිරූපණ ශිල්පිනියක් ලෙස ඇය චීනයේ ඉතාමත් ප්‍රසිද්ධයි. 1983 වර්ෂයේ මැයි 8 වෙනිදා චීනයේ උරුම්කි ෂින්ජියන් හි ඇය උපත ලබා තිබෙනවා. ෂින්ගේ ලග්නය වෙන්නේ වෘෂභ. හෙනාන් වෘත්තීය කලා ආයතනයෙන් ඇය උපාධිය ලබා ගත්තා. ඇයගේ නියෝජිත ආයතනය වෙන්නේ ජියැන්ෂින් ස්ටුඩියෝ. ඇය වයස අවුරුදු 7 දී සෙන්ෂූ සිටිහි ළමා කලා කණ්ඩායමට සහ අවුරුදු 8 දී හෙනාන් ළමා කලා කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. කුඩා කාලයේදීම ළමා කලා කණ්ඩායම්වලට ඇතුළත් වූ නිසා ඇය රංගනය පිළිබඳ මනා දැනුමක් ලැබුවා. ෂින්ගේ විනෝදාංශ තමයි සංචාරය කිරීම, පොත් කියවීම, ෆොටෝග්‍රැෆි. අවුරුදු 8 දී ඇය රංගනයට පිවිසියේ The Queen of Pendants නාට්‍යයෙන්. 5 Men and 2 Women සහ The Genius Hang Shen Kun Big Foot Ma Empress නාට්‍යයේ සහ Chief of the Public Security Bureau නාට්‍යවල රඟපෑවා. 2003 වර්ෂයේදී Demigods and Semi-Devils, ඉන්පසු 2005 වර්ෂයේදී Happy Seven Fairies, In Great Entanglement සහ 2006 වර්ෂයේදී Ming Dynasty, The Jade King, metropoliswoman.com, Ugly Girl Act, Love at Sun Moon Lake, Oriental Casablanca, Memory of Life and Death. 2011 වර්ෂයේදී Empresses in the Palace, Alley People. 2012 වර්ෂයේදී Arrows on the Bowstring. 2014 වර්ෂයේදී Three Bosom Girls, Our Second Child, Border Town, Spring of the Sparrow, The Chinese Farmers නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. 2015 වසරේදී The Journey of Flower, Grasshopper, Hua Shuying, City of Desperate Love, The Legend of Miu නාට්‍යවලට රංගනයෙන් සම්බන්ධ වුණා. මේ ඇය රංගනයෙන් දායක වුණ තවත් නාට්‍ය 2017 වර්ෂයේදී Hers, Blind Date, Ordinary Person Character, When We Are Together, The Galloping Era, The Best Partner, If Time Flows Back, 18 Springs, Living Toward the Sun, See You Again, Medal of the Republic, A Love for Dilemma නාට්‍යවලටද සම්බන්ධ වෙලා තියෙනවා. තවත් අලුත් වීඩියෝවකින් හමුවෙමු.